ඉතින් කොහොමද කට්ටිය හොඳින් ඉන්නවාද අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මගේ සබ්ජෙක්ට් එකට අනුව මං කරන්නේ සුෂී. ඉතින් ලංකාවේ විදියට සුෂී එකක් හදන හැටි කියා දෙන්න තමයි අද මං වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ලංකාවේ සුෂී එකක් හදනවා කියන්නේ ගොඩක් අමාරුයි. ගොඩක් කට්ටිය ආසයි කන්න. දන්නවනේ ඉතින් සුෂී හදන්න අනිවාර්යයෙන්ම මේ සුෂී නෝරි ෂීට් ඕනේ. ඉතින් මං අද නෝරි ෂීට් පාවිච්චි කරන්නේ නැතුව සුෂී රයිස් පාවිච්චි කරන්න නැතුව ඒ වෙනුවට ලංකාවේ තියෙන රතු හාල් කැකුළු හාල් ඕන එකක් පාවිච්චි කරලා ලංකාවේ තියෙන දේවල් වලින් සුෂී එකක් හදන හැටි තමයි ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එක බලමු. ඉතින් මං කිව්ව විදිහට මං සුෂී එකට හදන්න පාවිච්චි කරන්නේ කවුරුත් දන්න ගෝතම්බර් රොටි. මේ වගේ කෑලි වලට කපාගෙන තියෙන කෑලි කියන්නේ ලොකු කෑලි සුෂී එකක ප්‍රමාණයට මාළු හොදි ටිකක් තියෙනවා. ඒ හොදි එකේම මේ තියෙන මාළු ටික ඊට පස්සේ සම්බෝල පොල් සම්බෝල ඊට අමතරව අද ගෙදර හදපු රතු බත් තියෙන්නේ. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ස් ටික තමයි ඕන වෙන්නේ. ඔයගොල්ලන්ට ඕන එකක් දාගන්න පුළුවන්. නෝරි ෂීට් එනුවට පාවිච්චි කරන්න පුළුවන් රයිස් පේපර් වුණත් සෝයාබීන් ෂීට් බාමන ඕරි ඔය වගේ ගොඩක් ಜಾති තියෙනවා සුෂී වල. ඉතින් ලංකාවේ විදිහට ලංකාවේ හොයාගන්න පුළුවන් මේක දේසි පහසුයි. ඉතින් මම හිතන්නේ එක ගෝතම්බර් රොටියකින් සුෂී 4ක් විතර හදාගන්න පුළුවන්. අපි ඉතින් හදලා බලමු. ඉතින් ඊළඟට අපිට ඕන වෙනවා සුෂී හදනකොට බම්බු මැට් එකක් වෙනුවට ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන කොටුවක් කපලා ඒකට ක්ලීන් ෆිල්ම් එකක් ගහලා පාවිච්චි කරන්න පුළුවන්. බම්බු මැට් එකක් අවශ්‍ය නැහැ. ඉතින් අද මම ගාව බම්බු මැට් එක තියෙන හින්දා මම ඒක පාවිච්චි කරනවා. ඊට අමතරව ඉතින් හොඳට කැපෙන පිහියක් ඕනේ. ඔයගොල්ලන්ගේ ගෙදර පිහියක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම මම මේ හැඩයට කපාගත්ත මේ ගෝතම්බර් රොටි කෑල්ලට රයිස් ටික දාගන්න යන්නේ. ඉතින් මේ රතු හාල් මේක පොඩ්ඩක් බෙරි වෙන්න වගේ තියෙනවා නම් හොඳයි. එතකොට ඇලිලා හිටිනවා. මොකද සුෂී හදන්න ගන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති. දන්නේ නැත්නම් ජපනිස් ස්ටිකි රයිස් කියලා කියන්නේ ඒක ඇලෙනවා. ඒක චොප්ස්ටික් එකකින් උනත් කන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් බෙරි වෙන විදිහට පොඩ්ඩක් හදාගත්තා නම් ඕගොල්ලන්ට ලේසියි. ඉතින් තව දෙයක් කියන්න ඕන මේ සුෂී හදනකොට ගොඩක් ග්ලව්ස් පාවිච්චි කරන්න. අත් දෙක විනාකිරි එකේ පොඟවල තමයි ගන්න. මොකද රයිස් ටික ඇලෙන හින්දා. ඉතින් මම දැන් මේ විදිහට මේ රයිස් ටික මේකේ අලව ගන්නවා. ඉතින් මේ විදිහට හොඳට මේකේ රයිස් ටික අලෝ ගන්න ඕනේ. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඒක මෙහෙම හරව ගන්නත් පුළුවන් මේ විදිහට. මොකද අපි රයිස් ටික එළියට හිටින්න තමයි මේක රෝල් කරගන්නේ. නැත්තම් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක අතින් අරගෙනත් මේ විදිහට හරව ගන්න. ඊළඟට මම මේක මැද්දට ෆිලිං එක දාගන්න යන්නේ. මේ මාළු ටික තමයි මේකට දාගන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේ මාළුත් එක්ක කිව්කම්බර් ටිකක් ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකට මම මාළු විතරයි පාවිච්චි කරන්නේ. සම්බෝල තියෙනවා. පොල් සම්බෝල ගාර්නිෂ් එකට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ සුෂී එක රෝල් කරනකොට මෙහෙම පොඩ්ඩක් අල්ලගෙන මේ විදිහට මේකේ පළවෙනි ලොක් එක හරියට දාගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක කන්ටිනියු මේ විදිහට රෝල් කරගෙන යන්න. ඉතින් මේක මේ විදිහට ටිකක් ප්‍රෙස් කරන ගමන් මේක කරකවන්න ඕන. කරකලා මේකේ සුෂී එකේ ෂේප් එක ඕගොල්ලන්ට හදාගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට තමයි සුෂී එක එන්නේ. ඊට පස්සේ මේ අයිනත් පොඩ්ඩක් අතින් එහෙම කරලා ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් දෙපැත්තම. කිව්වා ඔයගොල්ලන්ට බම්බු මැට් එකක් නැත්නම් කාඩ්බෝඩ් කෑල්ලක් මේ වගේ කොටුවක් කපලා ක්ලීන් ෆිල්ම් එකක් ගහලා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට හොඳට පාවිච්චි කරන්න පුළුවන් ඒක ගෙදර හදන හින්දා. ඊට පස්සේ අපිට මේක කපා ගන්න තියෙන්නේ. ඉතින් කපා ගන්න කලින් පිහියට වතුර පොඩ්ඩක් ගා ගන්න
නැත්තම් මේක කපා ගන්න අමාරුයි මොකද මේ රයිස් එක ඇලෙන හින්දා. ඉතින් මම මේ විදිහට මේ මල්ලලා මේක කපා ගන්නවා. මේ කෙරෝලේ කෑලි දෙක ගන්නවා නම් ගන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මම ඒ දෙකක් තියෙන්න තමයි මේක කපා ගන්නෙ. කෑලි මේක කපමු. සාමාන්‍ය සුෂි එකක් කෑලි 8කට කපන්නේ 6කටත් කපනවා. මේක පොඩ්ඩක් දිගයි ඒක හින්දා වැඩිපුර කපා ගන්නවා. හරි. ඉතින් මේක තමයි සුෂි රෝල් එක. අපි මේක ප්ලේටින් කරගමු දැන්. පොඩි ටිකක් එහෙම දාලා. ඉතින් මේක අපිට ප්ලේට් කරගන්න තියෙන්නේ දැන් මං ඉතින් ගොඩක් හැතුළට දැම්මේ නැහැ මොකවත් මාළු තමයි දැම්මේ. ඔයගොල්ලන්ට පුළුවන් කිව්කම්බර් ටිකක් මොන හරි කැරට් ටිකක් එහෙම ඊනියට කපාගෙන දාගන්න. අපි එහෙනම් බලමු මේක ප්ලේටින් කරගන්න විදිහ. ඉතින් මාළු එකේ හොදි ටික මම පොඩ්ඩක් මේකට දාගන්නවා මෙහෙම තැනින් තැනට. ඒක උඩට තමයි සුෂි එක මම ඇරෙන්ජ් කරගන්න යන්නේ. ඊට පස්සේ මම මේක මේ විදිහට මේ ප්ලේට් එකේ ඇරේන්ජ් කරගෙන යනවා. කෑලි 4ක් එකයි ඊට පස්සේ මම මේ පොල් සම්බෝල ටික මෙහෙම උඩින් මේකේ තියලා. පොල් සම්බෝලේ වලට ඔයගොල්ලන්ට පුළුවන් ගොටු කළ සම්බෝලයක් මොකක් හරි තියන්න. මේක ඇතුළට දාන්නත් පුළුවන්. මම මේක උඩින් දාන්න තීරණය කරේ පොඩ්ඩක් එතකොට ලස්සනයි. ගාර්නිෂ් එකට පුළුවන් ඕන්නම් තව මේකට මිරිස් කෑල්ලක් එහෙම කපලා තියාගෙන ඔයගොල්ලන්ට තව මේක හැඩ කරගන්න. ඉතින් ඇත්තට මට ඕන උනේ ඔයගොල්ලන්ට ගෙදර මේ විදිහට සුෂි එකක් හදන හැටි කියා දෙන්න. ගෙදර තියෙන ලංකාවේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා ඇති කියලා. ඉතින් මේක තමයි ෆයිනල් ප්ලේටින් එක මං කරගත්තේ. ඔයගොල්ලන්ට ඕන විදිහකට හදාගන්න පුළුවන් පාටි එකට එහෙම ගොඩක් හොඳයි. නිකම්ම ඉතින් රතුපතුයි මාළුයි සම්බෝලයි කනවට වඩා මේ විදිහට හදාගන්න සුෂි එකක් try කරලා කන්න වෙනස් දෙයක්. බලමු කෑල්ලක් කාලා ඉතින් හදන්න කොහොමද කියලා. වත් එක අනන්න දෙයක් නැහැ නේ. ඉතින් ඔක්කොම මේකේ තියෙනවනේ. හොඳයි කියන්නේ ඉතින් රසයි වෙනස්. ඕගලන්ට කැමති විදිහකට මේක කැකුළු හාල් වලින් හදාගන්නත් පුළුවන්. ඉතින් කිරිබත් විදිහේ මැද්ද ලුණු මිරිස් ටිකක් දාලා තුම්බල කඩ ටිකක් දාලා ඒ විදිහට ඔයාලට කිරිබත් එකක් වුණත් මේ විදිහට හදාගන්න පුළුවන්. මොකද සුෂි කියන්නේ ජපනිස් කෑමක් වුණාට ඒකෙන් ගොඩාක් හදනවා. ඒගොල්ලෝ පාවිච්චි කරනවා රෙඩ් රයිස්, බ්‍රවුන් රයිස්. ඒක ජැපනිස් රයිස් වලටම සීමා වෙලා නැහැ. නෝරි සීට් වලට සීමා වෙලා නැහැ. ඒකෙන් හින්දා ඔයගොල්ලන්ට ගෙදරදී try කරලා බලන්න පුළුවන්. පාටි එකකට හදන්න පුළුවන් මේ වගේ වෙනස් දෙයක්. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තාමලා හරි වීඩියෝ එකක් ඕන නම් මොනවා හරි වෙනස් දෙයක් හදන්න ඕන නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you හැමෝටම මේ වීඩියෝ එක බලපු ඕගොල්ලන්ට. අනිත් කට්ටියටත් දැනගන්න ෂෙයා කරන්න මේ වගේ වෙනස් දෙයක් කරන්න.